31 වෙනිදායි පළවෙනිදායි වතුර දෙන්නේ. ඒ මහත්තයා ඒයි. ඌ මහත්තයා රහා එන්න ඕන. මහත්තයා මෙහෙමයි මං කියන්නේ ඌ මහත්තයා අපි රහපුතුමා එයාට ගිහින් කිව්වම එයා මට කියන ඔයා මට කියන මොකද්ද උපන් දිනයක්ද හනුස් මරණයක්ද උපන් දිනය බබාගේ නමයි මේ උපන් දිනේ දවසේ දෙන්න මට මේ ලියලා මම බෝඩ් එක ගහගන්නම්. එයා මේ පළවෙනිදට දෙන්න තියෙන්නේ. දැන් 31 වෙනිදා උපන් දිනේ 31යි පළවෙනිදා දවස් දෙකකින්. එහෙනම් ඒ දෙකම නෑ කමන්නේ දෙකම පළවෙනිදා තියෙනවා. අවුරුද්ද පළවෙනිදා. ඒ කොහොමද පොඩ මතක් කරා. හරි? දන්නවලු පුමහත? ඔව් ඔව්. හරිනේ? එයා ඊට පස්සේ මට ආයෙත් මං හවදාගෙන එනුනේ. සල්ලිත් මෙහෙමයි. එයා කියන සල්ලි ගන්න කියලා ඉස්සලා. සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි. එයා මතක් වෙන්නේ. එයාගෙන් තමයි නීති එන්න ඕන. අනුදැනුමේ මට මුකුත් තීන්දුව ගන්න බෑ. එයා හරහා එන්න ඕනේ. එයා මට ඒක කෝල් කරනවා සේපාර මෙහෙමයි හවල් දවසේ අවල් එක්කෙනාගෙන මම යන කියලා මම බෝඩ් එක දාගන්න. එහෙනම් සුදු නෝනා මේ බෝඩ් එක ලියාගෙන ඉන්න. නම ලියලා මට පොඩි කට්ටිය නම් තා බින්ද කිව්වොත් මට ලියා ගන්න බෑ. ලස්සනට නම ලියලා උපන් දිනේ වෙනුවෙන් වතුර දෙන නොමිලේ ලාභා දෙන ලදී කියලා. හරි එහෙනම් හරි. පළවෙනිදා දෙකම බැලන්ස් කරගන්න. හරි බොහොම ස්තුතියි. අපේ උපමහතයා රහින්න. කලින් එන්න. හරි හරි.